Hi, welcome back to my YouTube channel. It's me, English with you. ඔන්න මම ආවා prepositions part 2 video එකත් අරගෙන ඔයාලා බලන්න ඇති මගේ part 1 video එක බැලුවේ නැත්නම් ගිහලා බලන්න. part 1 video එක මම post කරලා තියෙන්නේ. prepositions part 1 video එකේදී අපි කතා කරා prepositions 9ක් ගැන. ඉතින් අද video එකේ මම ඔයාලත් එක්ක තවත් prepositions කිහිපයක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි යමු පාඩමට. අද preposition එක ගත්තට පස්සේ අද කතා කරන්න තියෙන පළවෙනි එකේ ඉඳලා නෙමෙයි. මොකද part 1 එකේදී අපි prepositions 9ක් කතා කරා. අද තියෙන්නේ 10 වෙනි preposition එක. මම මේ වීඩියෝ එක start කරන්නේ 10 වෙනි preposition එකේ ඉඳලා. අපේ අද preposition එක තමයි to කියන preposition එක. එතකොට එතනදී කතා වෙන්නේ direction එක. යන දිශාව කියන එක. දිශාව කියන එක තමයි මේ to කියන preposition එකෙන් අපිට අදහස් කරන්න තියෙන්නේ. අපි මේක තව ටිකක් ලේසි වෙන්න sentence එකකින් පැහැදිලි කරගමු. I am going to school. I am going to school. මම පාසලට යනවා. මම පාසලට යනවා. අපේ ඊළඟ preposition එක towards. අපේ ඊළඟ preposition එක තමයි towards. අපි මේක පැහැදිලි කරගමු කොහොමද sentence එකක යෙදෙන්නේ කියලා. The boy ran towards his mother. The boy ran towards his mother. මේ sentence එකේ තේරුම තමයි පිරිමි ළමයා තම මව වෙතට ගියේය කියන එක. අපි යමු අපේ ඊළඟ preposition එක මොකක්ද කියලා බලන්න. අපේ ඊළඟ preposition එක තමයි from කියන්නේ starting point එක කියන එක. starting point ආරම්භය. අපි බලමු sentence එකකින් කොහොමද මේ preposition එක යෙදෙන්නේ කියලා. I came from Sri Lanka. මම ආවේ ශ්‍රී ලංකාවේ සිට කියන එක තමයි ඒකේ තේරුම. අපි යමු ඊළඟ එකට. අපේ ඊළඟ preposition එක තමයි along. දිගටම දිගේ කියන අදහස. එතකොට මේක sentence එකකින් පැහැදිලි කරොත් we walked along the road. මේක සිංහල තේරුම තමයි අපි පාර දිගේ ඇවිදගෙන ගියමු කියන එක. අපි පාර දිගේ ඇවිදගෙන ගියමු කියන එක. අපි යමු අපේ ඊළඟ preposition එක මොකක්ද කියලා බලන්න. අපේ ඊළඟ preposition එක තමයි around. Around mean surrounding. ඒ කියන්නේ වටේට. අපි බලමු sentence එකක කොහොමද මේක යෙදෙන්නේ කියලා. Children are sitting around the teacher. මේක සිංහල තේරුම ගත්තොත් ළමයි ගුරුවරයා වටේට සිටිනවා. අපි යමු අපේ ඊළඟ preposition එක බලන්න. ඊළඟ preposition එක තමයි across. From one side to another. එක පැත්තකින් තවත් පැත්තකට කියන අදහස. අපි මේක sentence එකකින් බලමු. The boy ran across the road. පිරිමි ළමයා පාර හරහා දිව්වා. ඒ කියන්නේ පිරිමි ළමයා එක පැත්තක ඉඳලා අනිත් පැත්තට දිව්වා කියන අදහස. අපි යමු අපේ ඊළඟ preposition එකට. ඊළඟ preposition එක තමයි through කියන එක. inside and out. මේක sentence එකකින් බැලුවොත් the train went through the tunnel. අපි යමු ඊළඟ preposition එකට. ඊළඟ preposition එක තමයි between දෙකක් අතර කියන එක. අපි බලමු ඒකට sentence එකක් මොකක්ද කියලා. The ball is between the boxes. බෝලය තියෙන්නේ පෙට්ටි දෙකක් අතර. අපි යමු ඊළඟ preposition එකට. අපේ ඊළඟ preposition එක තමයි among කියන එකේ තේරුම අතර. කණ්ඩායමක් අතර වේවා, ඒ වගේ කිහිප දෙනෙක් අතර කියන අපිට among use කරන්න පුළුවන්. අපි බලමු ඒක sentence එකකින් කොහොමද කියලා. She is among her friends. අපි මේක සිංහල තේරුම් බලමු. ඇය මිතුරන් අතර සිටි. ඉතින් අදට ගෙනාව prepositions ටික ඉවරයි. මම ඔයාලට part 3 එකෙන් ඉතුරු prepositions ඔක්කොම ටික අරගෙන එනවා. ඉතින් මම subscribe කරලා නැත්නම් ඔයාලා මම subscribe කරන්න. මේ වීඩියෝ එකට කැමති නම් like කරන්න, comment කරන්න. මම ගිහින් යනවා. bye.